හෙල්ලෝ ගයිස් ඉතින් ඔයාලා අද මේ වෙලාවේ ඉන්නේ ස්ටිෆන් ටෙක් YouTube channel එකේ අලුත් මොළුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ 1500 දින සුපිරි හෙලිකොප්ටර් එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට අපි බොක්ස් එක ගැන කතා කරොත් මේකේ නම තියෙන එක්සීඩ් කියලා. ඉන්ඩෝ අවුට්ඩෝර් ෆ්ලයිට් ඒ කියන්නේ එළියේ සහ ඔයාලට ඇතුලේ ඒ කියන්නේ ගේ ඇතුලේ වගේත් මේක යවන්න පුළුවන්. කූල් ලෙඩ් ලයිට්ස් කියලා තියෙනවා. හැබැයි මේක එක ලයිට් එකයි එතකොට තියෙන්නේ. මේ බොරුවක් ඒක නෑ. 3D ලයිට් කියලා තියෙනවා. ඒක නම් මොකක්ද දන්නේ නෑ. වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් තියෙනවලු. හරි. ඉතින් මේක හදනවා ඉන්ඩක්ෂන් ෆ්ලයිට් හෙලිකොප්ටර් ඩුවල් මෝඩ් කන්ට්‍රෝල් ෆ්ලයිට් කියලා. මෙතන පින්තූරයක් තියෙනවා. මෙතන ගිහින් බලා ගන්න පුළුවන් මේක. මේ පැත්තේ තියෙන පාට තුනෙන් තුනක් තියෙනවා. අතන තිබ්බ ටිකම තියෙනවා. මේ තියෙන එකේ රිමෝට් එකේ පින්තූරයක් ආයේ මෙතන ඉන්ඩක්ෂන් ෆ්ලයිට් කියලා ගහලා තියෙනවා. එහෙනම් අද මේක හරි ඉතින් අපි මේක අන්බොක්ස් කරමු. ඉතින් මේ තියෙන්නේ හෙලිකොප්ටරේ. තටු තියෙනවා 4ක්. මෙතන තමයි මෝටර්ස් ටිකයි මේ සෙන්සර් එකයි තියෙන්නේ. මෙතන පොඩි ලයිට් එකක් තියෙනවා මේ ඔයාලට. එනයි මෙතන පොඩි ලයිට් එකක් තියෙනවා. මෙතන මෝටර් තියෙනවා. මේ තියෙන අර සෙන්සර් එක. මේක ඔන් කරන්න තියෙන්නේ මේ මෙතන එන්න. පේන්නේ නැද්ද? දැන් මේ මෙතන පොඩි මේකෙන් තමයි ඔන් කරන්න තියෙන්නේ. මෙතන තමයි charging port එක තියෙන්නේ මෙතන. හරි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මෙතන තියෙනවා රිමෝට් එක. මේකෙන් නම් වෙන්නේ on off කරන විතරයි. මේකෙන් මේ ඔයාලට මේක අතින් එහෙම සෙන්සර් කරන්නේ නැතුව මේකෙන් උඩ පල්ලෙහා කර හැකියි. තව මෙයාලා charger එකක් දීලා තිනවා. මේක නම් normal USB එකක්. micro USB port එකක් තියෙන්නේ. හරි box එකේ තියෙන එච්චරයි. අපි මේ පැත්තකින් තියාගමු. මේ ටික තමයි ඉතින් තියෙන්නේ. මේක අපි දැන් යමු try කරලා බලන්න. ඔන් කරා? හරි ඉතින් අපි මේක ඔන් කරලා තියෙන්නේ. දැන් මේක යවලා බලමු. Ita wode bitiye. Ay balleredi making control kare. Nikki අර එරි දැන් පල්ලෙ හැදෙනවා. ඔක ඔබ නරක එක සැරයක් ඔබ. හරි ඉතින් guys ඔයාලට ඕන නම් මෙන්න මේකෙන් මේ හෙලිකොප්ටරේ ඔන් කර හැකියි. ඊට පස්සේ පල්ලෙහාටදී ආයේ අතින් සෙන්සර් කරන්න නැතුව ඕන නම් මෙන්න මේකිනුත් සෙන්සර් කර හැකියි. ඉතින් මේ තියෙන සෙන්සර් එක මෙතන ලයිට් එකක් තියෙනවා. මේ තියෙන ස්විච් එක. ඉතින් හරි මේකට දාන්න තියෙන්නේ ත්‍රිබල් A බැටරි දෙකක්. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්න. බයි බයි හැමෝටම.